ඔබතුම පුංචි වීඩියෝ එකක් කරන්න හිතනවා අද අපේ බබාගේ මේ වැක්සින් ඩේ එක. ඉතින් පුංචි බෙටට වැක්සින් එක විදින්න හොස්පිටල් එකේ ඉන්න ගමන්ම වීඩියෝ එකක් කරන්න හිතුණා. මේ මොකද වැක්සින් එකක් විදින්න එනකොට සාමාන්‍ය අපි ගවර්න්මන්ට් එකකට හරි ප්‍රයිවට් එකකට හරි යනකොට වැක්සින් එකක් විදින්න යනකොට පුංචි බබාට පහසු හඳුමක් අඳගෙන යන්නේ. මේ විදිහේ ටී-ෂර්ට් එකක් තමයි බබාට මේ කපතු දාගෙන යන්න එපා. ඒක උඩ වඩා සුදුසුයි මේ විදිහට පහසු එකක් අඳගෙන ගියාම මොකද වැක්සින් එක විදිනකොට අනිවාර්යයෙන් මේ ඇඳුම ගලවන්න ඕනේ. පහසු ඇඳුමක් අඳගෙන එනකොට පුංචි පැටියාගේ ඇඳුම් ඉක්මනට ගලවලා බර එකක් බර කරන්න ඕනේ. එකක් මේ බබාගේ ડોක්ටර් බලනවානේ. එතකොට මේ සාමාන්‍ය උඩ කොටස කියන්නේ ටී-ෂර්ට් එක පැම්පර්ස් එකම ගලවලා තමයි මේ බලන්නේ. එතකොට ඒ තාමත් පහසුයි අම්මලාට ඉක්මනටම මේ පහසු ඇඳුමක් බබාට අඳගෙන ආවම ඒ ක්‍රියාවලියට යෙදෙන්නත් පහසුයි. එතකොට තව දැන් අපිට සෙනගක් ඉන්නකොට ක්‍රවුඩ් එකක් ඉන්නකොට මේ ඉක්මනට අපිට මේ වැඩේ කරගෙන බබා වෙලියට ගන්නත් පුළුවන්. මම දකිනවා මේ දැන් මෙතනත් ඉන්නවා ඒ වගේ ගොඩක් වෙලාවට බබාට අර ලස්සනට අඳගෙන එනවනේ තොප්පි දාගෙන. එතකොට බබාට ගලවන්න අමාරු අපහසු ඇඳුමක් එහෙම අඳගෙන ආවම මේ ඒක මේ හරිම අපහසුතාවයකටපත් වෙනවා. බබාත්පත් වෙනවා අම්මත්පත් වෙනවා මම දකිනවා. ඉතින් සාමාන්‍ය වැක්සින් ඩේ එකට පුංචි පැටියාව එක්කන් යන දවසට පුංචි පැටියාගේ ඇඳුම ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න. ඉතාමත් පහසු ඇඳුමක් අඳගෙන ගියාම ඉතින් ඒක ડોක්ටර්ටත් ඒ ක්‍රියාවලිය ඉක්මනට කරන්න පහසුයි. පුංචි පැටියාටත් පහසුයි. ඉතින් සාමාන්‍යයෙන් ආසයිනේ අම්මලා පුංචි බබාට ලස්සන ඇඳුම් අඳගෙන යන්න. ඉතින් එහෙම වුණාම අර හොස්පිටල් එකට එනකොට අර ඉතාමත් අපහසු ඉක්මනට ගලව ගන්න අමාරු ඇඳුම් අඳගෙන එනකොට ඉතින් ඒක බබාත් අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් ඒ ක්‍රියාවලිය කරනකොට එතන ටිකක් කාලෙත් මේ නිකන් අපරාධෙම වෙනවා. ඉතින් ඒක නිසා ඉතාම පහසු. හරිම සරල ඇඳුමක් අඳගෙන එන්නේ. ඉතින් වීඩියෝ එකේ ඊටු ටික ඉවර කරන්න බැරි වුණා. මේ මොකද අපේ නම්බර් එක ආවා. ඒ නිසා මේ බබාව අරගෙන ඇතුළට ගියා. ඉතින් මට අම්මලාට දෙන්න ඕනේ උනේ පණිවිඩය තමයි පුංචි පැටියට වැක්සින් එකක් විදින්න එනකොට. ඒ කියන්නේ විශේෂයෙන්ම බෙහෙත් ගන්න එනකොට හොස්පිටල් එකට එනකොට අනිවාර්යයෙන්ම යාට සුදුසු ඇඳුමක් අඳගෙන එන්නේ. බබාට අඳින ඇඳුම ඒක අම්මලාගේ කැමැත්ත. ඉතින් අම්මලාට කැමති ඇඳුමක් අඳගෙන එන්න පුළුවන්. ඉතින් අම්මලා ගොඩක් ආසයිනේ පුංචි බබාට ලස්සන ඇඳුම් අඳගෙන එන්න. ඉතින් මට හිතුණ දෙයක් තමයි මම මේ ඔයාලට ෂෙයා කරේ. ගොඩක් වෙලාවට මම වැක්සින්ස් වලට යනකොට පුංචි පැටියට බෙහෙත් ගන්න යනකොට ඉතාමත් සරල ඇඳුමක් අඳගෙන යන්නේ. මොකද ඉක්මනටම ගලවන්න ලේසි වෙන්න. ඉතින් පැම්පර්ස් එක උනත් හරි පෑන්ටි ටයිප් එක මේ අඳගෙන යන්න හරි ඉලාස්ටික් ටයිප් එක අඳගෙන යන්න එපා. ඒකත් හරිම අමාරුයි ගලවන්න. එතකොට ආයෙ නැවතතාවක් අඳන්න කරන්න අමාරුයි. ඉතින් මට හිතුණ අදහසක් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. දැන් වැක්සින් එක විදලා මේ අපේ බබා පේනවා. එයාට දැන් ගානක් නැහැ. සාමාන්‍ය ප්‍රයිවට් එකේ වැක්සින්ස් විද්දම් පොඩක් අමාරුව අඩුයි. ලොක් ගොඩක් කරලා අපේ පුංචි පැටියට අමාරු වුණේම නෑ. අපි එක දිගටම ප්‍රයිවට් විදපු නිසා. ගවර්න්මන්ට් මේ වැක්සින් එක ගොඩක් කට්ටිය ඔය පිළිබඳව තාලා තිබුණා. ගවර්න්මන්ට් වැක්සින් එක හරි නැද්ද? ප්‍රයිවට් විදින එක හොඳයිද එහෙම කියලා. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ගවර්න්මන්ට් එකත් ඉතාමත් හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර මේ ටිකක් අර වේදනාව නැති ප්‍රශ්නයක් කියන්නේ ප්‍රයිවට් එකේ විදිනකොට වැක්සින්ස් වල බබාලට ටිකක් ඒක වේදනාවක් එන්නේ නැහැ. වේදනාව ගොඩක් වෙලාට අඩුයි. මේ දෙකේ අර වෙනසකට තියෙන්නේ බබාලට මේ ටිකක් වේදනාව ගවර්න්මන්ට් එකේ විදින එකේ වේදනාව ටිකක් තියෙනවා. ප්‍රයිවට් විදින එකේ වේදනාව ගොඩක් වෙලාට අඩුයි. ඉතින් මට අම්මලාට දෙන්න ඕනේ උපදේශ තමයි පුංචි පැටියට වැක්සින් එකක් විදින්න. එනකොට අසනීපෙට බේත් ගන්න එනකොට අනිවාර්යෙන් ඉතාම පහසු ඇඳුමක් අඳගෙන එන්න. වීඩියෝ එක ඉවරනකම් බලපුවාලා හැමෝටම thank you. ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් වුණා නම් තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න.